ඔයාලා හොඳින් නේද? එන්නකෝ අද බීටර් නැතුව සොෆ්ට් එකට රසම රසට බටර් කේක් එකක් හදමුද? එන්නකෝ බලන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. පාන් පිටි ග්‍රෑම් 300යි, බිත්තර 6යි. බිත්තර වල බර ග්‍රෑම් 300ක් වෙන්න කිරලයි අරන් තියෙන්නේ. සීනි ග්‍රෑම් 300යි, වැනිලා තේ හැඳි 2යි, බේකින් පවුඩර් තේ හැඳි 2යි, බටර් ග්‍රෑම් 300යි. මුලින්ම බටර් එක එළියෙන් තියාගන්න ඕනේ සීතල හොඳටම අඩු වෙනකන්. ඊට පස්සේ පිටියකට බේකින් පවුඩර් ටික දාලා හොඳින් කලවම් කරලා මෙන්න මේ විදිහට හලා ගන්න ඕනේ දෙසරයක් විතර. දෙසරයක් හලාගත්ත පිටියක පැත්තකින් වහලා තියලා ඊළඟට පිරිසිදු බෝල් එකක් අරගෙන ඒකට අපි ගත්ත බටර් ග්‍රෑම් 300 දාගන්නවා. ඊළඟට බටර් එකට අපි ගත්ත සීනි ග්‍රෑම් 300ත් එකතු කරලා හොඳින් බීට් කරගන්නවා. අපි මේ කේක් එක හදන්නේ බීටර් එකක් යූස් කරන්නේ නැතුව. ඉතින් අපි මෙතනදි පාවිච්චි කරන්නේ විස්ක් එකක්. එහෙමත් නැත්නම් ස්පැචුලා එකකුත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට බටර් ටිකයි සීනි ටිකයි හොඳින් කලවම් වෙන්න එකම පැත්තකට බීට් කරගන්නවා. බෝල් එක වටේ ගෑවිලා තියෙන ටිකත් මැද්දට අරගෙන මෙන්න මේ ගානට එනකන් හොඳින් බීට් කරගන්නවා. ඊළඟට අපි බිත්තර එකින් එක කඩලා වෙන භාජනයකට දාලා මේ විදිහට බැටර් එකට එකතු කරගන්නවා. ඒක හොඳින් මේ විදිහට බීට් කරගන්න ඕනේ. බිත්තර ටික එකතු කරලා බීට් කරනකොට තමයි හොඳටම සීනි කැට ටික දිය වෙන්නේ. සීනි ගන්නකොට හීනි කැට තියෙන සීනි එක ගන්නව නම් හොඳයි. ඒ වගේම ලොකු කැට තියෙන සීනි එක තියෙනවා නම් ඒක බ්ලෙන්ඩර් කරලා ගන්නත් පුළුවන්. අපි බිත්තර 6ම දාලා බීට් කරගත්තා. ඊට පස්සේ පිටි ග්‍රෑම් 300 ටිකෙන් ටික එකතු කරලා ස්පැචුලා එකකින් මෙන්න මේ විදිහට එකම පැත්තට පෙරල කලවම් කර ගන්න ඕනේ. මේ වෙලාවේදී අපි බැටර් එකට වැනිලා තේ හැඳි 2 එකතු කරගන්නවා. ඒක එකතු කරලා මේ වගේ හොඳින් කලවම් කරගන්නවා. එකම පැත්තට තමයි මේක කරන්න ඕනේ. මේ බැටර් එක ගොඩාක් ඝනකමටත් නැතුව ගොඩක් දියටත් නැතුව මධ්‍යස්ථ ගානට තියෙන්න ඕනේ. බලන්නකෝ ඉතින් අපේ බැටර් එක කොහොමද කියලා. මෙන්න මේ ගානට තිබුණම රසට එනවා. ඔයාලටත් කේක් හදන්න දන්නේ නැති කෙනෙකුට වුණත් බීටර් එකක් නැතිව මෙන්න මේ විදිහට රසටම කේක් එක හදාගන්න පුළුවන්. දැන් අපේ බැටර් එක හරිනේ. ඊළඟට අපි කේක් එක දාන්න ට්‍රේ එක ලෑස්ති කරගන්න ඕනේ. ඔයාලගේ බැටර් එකේ බර ප්‍රමාණයට අනුව ගැලපෙන ට්‍රේ එකක් සූදානම් කරගෙන ඒකට බේකින් ෂීට් එකක් දාලා මේ විදිහට හදාගත්ත බැටර් එක දාගන්නවා. ස්පැචුලා එකෙන් මේ විදිහට උඩ හදාගන්නවා. තියෙන එයා බබල්ස් ටික යන්න මේ විදිහට කේක් එක දෙතුන් පාරක් ටැප් කරගන්නවා. සෙල්සියස් 180ට ප්‍රීහීට් වෙච්ච oven එකේ මැද රැක් එකට කේක් එක දාගන්නවා. සෙල්සියස් අංශක 180ට උඩයි යටයි දෙකම හීට් වෙන්න මිනිත්තු 50ක් ටයිම් එක තියාගන්නවා. oven එකෙන් oven එකට උෂ්ණත්වයයි බේක් වෙන්න යන ටයිම් එකයි වෙනස් වෙන නිසා ඒක බලලා තමයි තියාගන්න ඕනේ. මිනිත්තු 50කට පස්සේ බලන්නකෝ ඉතින් මගේ කේක් එක ලස්සනට හැදිලා තියෙනවනේ. කේක් එක එළියට අරගෙන හොඳින් නිවුණයින් පස්සේ කපා ගන්න පුළුවන්. එන්නකෝ අපි කපලා බලන්න කේක් එක කොහොමද කියලා. බීටරයක් නැති වුණත් මේ විදියට රසට සොෆ්ට් එකට බටර් කේක් එකක් හදාගන්න පුළුවන්. මේ බලන්නකො හරිම ලස්සනට සොෆ්ට් එකට ඒ වගේම හරිම රසට තියෙනවා. බලන්නකො සොෆ්ට් එකට තියෙනවානේ.
වාව් නියමෙත් තියෙන රසම රසයි. හරිම සොෆ්ට් ඒ වගේම සුපිරියටම තියෙනවා මේ. ඔයාලත් මේ විදිහට කේක් එකක් හදලා රස බලන්නකෝ. අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.